කළමනාකරණය ගැන කතා කරද්දී පාලනය කියන වචනේ ඇහුණ ගමන් ගොඩක් වෙලාවට ඔලුවට එන්නේ සීමා කිරීම, නීති රීති, තහංචි වගේ දේවල් නේද? හැබැයි ඇත්තටම සාර්ථක කළමනාකරණයකදී පාලනය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, හරිම වැදගත් කාර්යයක්. ඉතින් මේ විග්‍රහයෙන් අපි හරියටම බලන්න යන්නේ පාලනය කියන්නේ මොකක්ද? ඕනෑම ආයතනයක සාර්ථකත්වයට ඒක කොච්චර තීරණාත්මකද කියන එකයි. හරි. එහෙනම් බලමු අපි අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම කොච්චර හඳ ප්ලෑන් ගැහුවත් ඇයි ඒවා පීලිපනින්නේ කියලා බලමු. ඊට පස්සේ ඒක නවත්ත ගන්න තියෙන සරල පියවර 3ක ක්‍රියාවලියක් ගැන කතා කරනවා. ඒකම කළමනාකරුවෙකුට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් මොනවද? මූල්‍ය වගේ දේවල් වල ඉඳන් මංචාවලක් වන තැනට වෙනකල් මේවා යොදාගන්නේ කොහොමද කියලාත් බලනවා. අන්තිමටම අද කාලේ පාලනයට තියෙන අභියෝග මොනවද කියලාත් අපි කතා කරමු. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. හැම ව්‍යාපාරයකටම හැම ව්‍යාපෘතියකටම පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කොච්චර සුපිරියට ප්ලෑන් කරත් වැඩේ කරන්න ගියාම කොහේ හරි වරදිනවා. නේද? අන්නේ ප්ලෑන් එකයි ඇත්තටම වෙනදී අය අතර දින පරතරය ගැනයි අපි මුලින්ම කතා කරන්නේ. ඇත්තටම කවදා හරි හිතලා තියනවද ඇයි මේ හොඳම ප්ලෑන් පවා ෆේල් වෙන්නේ කියලා? ලොකු බලාපොරොත්තු තියාගෙන පටන් ගන්නවා. ඒත් අවසානයේදී බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය නෙවෙයි ලැබෙන්නේ. අපි එකක් හිතන් පටන් ගන්නවා ඒත් වෙන්නේ හාත්පසින්ම වෙන දෙයක්. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි කළමනාකරණයේ පාලනය කියන කොටස ඇතුලේ හැංගිලා තියෙන්නේ. එතකොට මොකද්ද මේ පාලනය කියන්නේ? හරිම සරලයි. ඒ කියන්නේ අපි යන්න හිතාගෙන ඉන්න පාරෙමද යන්නේ කියලා නිතරම චෙක් කරන එක. කොහේ හරි පාර වැරදිලා, ඒ කියන්නේ ප්ලෑන් එකෙන් පිට පැනලා తీරවන ඒක අඳුරගෙන ආයෙත් හරි පාරට එන්න අවශ්‍ය දේවල් කරන එක. ඕන ඕක තමයි සරලවම පාලනය කියන්නේ. හොඳයි. ඉතින් ඇයි මේ පාලනය මෙච්චර වැදගත්? මේක නිකම්ම වැරදි හොයන පොලිස් රාජකාරියක් නෙවෙයි. එක පැත්තකින් අපි හදන ප්ලෑන් එකයි අන්තිමට ලැබෙන ප්‍රතිඵලයයි අතර තියෙන පාලම තමයි මේ පාලනය. අනික සේවකීන්ට ලොකු හයක් වෙනවා. මොකද එයාලට පැහැදිලි මඟ පෙන්වීමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ආයතනයේ සේවකීන් වයි දෙගොල්ලන්වම ආරක්ෂා කරන්නත් මේක අත්‍යවශ්‍යයි. හරි. පාලනයේ වැදගත් කියලා දැන් පැහැදිලිනේ. එහෙනම් බලමු කොහොමද මේක කරන්න කියලා. මේකට හරිම සරල හැබැයි හරිම ප්‍රබල පියවර 3 ක්‍රියාවලියක්. එහෙම නැත්නම් චක්‍රයක් තියෙනවා. මෙන්න මේකයි ඒ පියවර 3. පළවෙනියට මනිනවා. ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා දත්ත එකතු කරගන්නවා. 2 සසඳනවා. අපි හිතපු දේ එක ඇත්තටම උඩ දේ සසඳලා බලනවා. 3 ක්‍රියාත්මක වෙනවා. ඒ දෙක අතර ලොකු ગેප් එකක් තියෙනම් ඒක හදන්න වැඩේට බහිනවා. වැදගත්ම දේ මේක එකපාරක් කරලා නවත්තන දෙයක් නෙවෙයි. මේක දිගටම කැරකෙන චක්‍රයක්. හරි. ඔය පළවෙනි පියවර. ඒ කියන්නේ මනිනවා කියන එක කරන්නේ කොහොමද? රිපෝට්ස් වලින්. ඒ කියන්නේ සංඛ්‍යාන, වාචික, ලිඛිත වාර්තා වලින් පුළුවන්. හැබැයි මේ අතරින් හරිම ප්‍රබල ක්‍රමයක් තමයි MBWA. ඒ කියන්නේ management by walking around. මේකෙදි කළමනාකරුව AC කාමරේ ඉන්නේ නැතුව වැඩ කරන තැනටම ගිහින් ඇවිදලා මිනිස්සුත් එක්ක කතා කරලා ඇත්තටම මොකද වෙන්නේ කියලා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක ගන්නවා. ඊළඟට දෙවනි පියවර සසඳන එක. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි හැම පොඩි වෙනසකටම රතු වෙලි පත්තු කරන්න ඕනේ නෑ. හරියට අපේ වාහනයක් කෙලවනවා වගේ. හරියටම මැදිරේ යන්න බෑනේ. පොඩි එහා මෙහා වීමක් වෙනවා. ඒක අවුලක් නෑ. හැබැයි පාරෙන් පනින්න ගියොත් තමයි ප්‍රශ්නේ. අන්න ඒ වගේ පිළිගත හැකි එහා මෙහා වීමක් තියෙනවා. ඒකට තමයි විචලන පරාසය කියන්නේ. මෙන්න බලන්න ප්‍රායෝගික උදාහරණයක්. ෆ්ලවරින් බුෂස් බලන්න. ඉලක්කය 225 හඩලා තියෙන්නේ 220යි. 5ක පොඩි අඩුවක්. ඒක සමහර විට අර අපි කිව්ව පිළිගත හැකි පරාසය තුළ වෙන්න පුළුවන්. ඒකට කලබල වෙන්න දෙයක් නැහැ. ඒත් vegetable plants දිහා බලන්නකෝ. ඉලක්කයට වඩා 612ක් අඩුයි. අන්න ඒක නම් ප්‍රශ්නයක්. එතන තමයි කළමනාකරුව වහාම මෙදිහත් වෙන්න ඕන. හරි. දැන් ප්‍රශ්නේ අඳුරගත්තා. ඊළඟට මොකද කරන්නේ? ක්‍රියාත්මක වෙනවා. ඒකටත් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ක්ෂණික ක්‍රියාමාර්ග. ඒ කියන්නේ හරියට ගින්නක් නිවනවා වගේ, ප්ලාස්ටර් එකක් දානවා වගේ, ඒ මොහොතේ ලේ ගලන එක නතර කරනවා. අනික මූලික ක්‍රියාමාර්ග කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. ඇයි මේ ලේ ගැලුවේ? කොහොමද තුවාලේ උනේ? ආයෙත් නොවෙන්න මොකද කරන්නේ? කියලා හොයලා ලෙඩේ මුලින්ම උදුරලා දානවා වගේ වැඩක්. හරි. ක්‍රියාවලිය දැන් පැහැදිලි. දැන් බලමු කැලමනාකරුවෙක්ගේ ටූල් කිට් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතනදී වැදගත්ම දේ තමයි ටයිමිං. ඒ කියන්නේ පාලනය ක්‍රියාත්මක කරන වෙලාව. අපි ආයෙත් කේක් උදාහරණයට යමු. ෆීඩ් ෆෝවර්ඩ් කන්ට්‍රෝල් හෙවත් පූර්ව පාලනය කියන්නේ කේක් එක හදන්න කලින් බඩු ලිස්ට් එක චෙක් කරනවා. බිත්තර අලුත්ද පිටි හොඳද කියලා බලනවා. ප්‍රශ්න එන්න කලින් වළක්වන එක.
කන්කරන්ට් කන්ට්‍රෝල් ඒ කියන්නේ සමගාමී පාලනය. මේක වෙන්නේ වැඩේ වෙන ගමන්. කේක් එක අවන් එකේ තියෙද්දිම උෂ්ණත්වය හරිද පිම්බිලා එනවද කියලා බලනවා. ප්‍රශ්නේ වෙනකොටම අල්ලගන්න එක. ෆීඩ්බැක් කන්ට්‍රෝල් කියන්නේ වැඩේ ඉවරුණාට පස්සේ කරන දේ. කේක් එක කාලා බලලා මේ පාර නම් සීනි ටිකක් විතර වැඩි වුණා ඊළඟ සැරේ හදද්දි අඩු කරන්න ඕනේ කියලා ඉගෙන ගන්න එක. හරි. මේ ඔක්කොම තියරිනේ ඇත්තටම රියල් වර්ල්ඩ් එකේ මේවා කොහොමද වැඩ කරන්නේ බලමු උදාහරණ කිහිපයක්. ෆයිනෑන්ස් එහෙම නැත්නම් මූල්‍ය පාලනය කියන්නේ නියම උදාහරණයක්. මේ රේෂියෝ දිහා බලන්න. මේවා හරියට ડોක්ටර් කෙනෙක් ලෙඩෙක්ගේ රිපෝට්ස් බලනවා වගේ. උදාහරණයක් විදිහට ඔය කරන්ට් රේෂියෝ එකෙන් පෙන්නන්නේ හදිස්සියේ එන බිල් ටිකක් ගෙවා ගන්න අතේ සල්ලි තියෙනවද කියන එක. රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකෙන් කියන්නේ අපිට දාපු සල්ලි වලින් කොච්චර ලාභයක් හම්බ වෙනවද කියන එකයි. ඉතින් මේවා හරියට වාහනේ ඩෑෂ්බෝඩ් එක වගේ. හැම නට් බෝල්ට් එකක් ගැනම බලන්න ඕන නෑ. වැදගත්ම දේවල් ටික බැලුවම තත්ත්වය තේරෙනවා. මූල්‍ය පාලනය වගේම තවත් හරිම සංවේදී ඒත් අත්‍යවශ්‍ය පාලන ක්ෂේත්‍රයක් තමයි ආයතනයේ වත්කම් ආරක්ෂා කරන එක. විශේෂයෙන්ම සේවක සොරකම් කියන දේ වළක්වා ගැනීම. ඒ කියන්නේ සේවකයෙක් ආයතනයේ සතු දෙයක් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට අනවසරයෙන් ගැනීම. බලන්න මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයකට අර අපි කලින් කතා කරපු පාලන වර්ග තුනම එකතු වෙලා වැඩ කරන හැටි. ෆීඩ් ෆෝවර්ඩ් පාලනය. ඒ කියන්නේ වැඩේ වෙන්න කලින් හරි කෙනාද ජොබ් එකට ගන්නෙ කියලා හොඳට බෑග්ග්‍රවුන්ඩ් චෙක්ස් කරනවා. කන්කරන්ට් පාලනය. ඒ කියන්නේ වැඩේ වෙන ගමන් අවශ්‍යම නම් CCTV වගේ දේවල් වලින් නිරීක්ෂණය කරනවා. ෆීඩ්බැක් පාලනය කියන්නේ අවාසනාවකට හරි දෙයක් වුණොත් ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ආයෙත් එහෙම දෙයක් නොවෙන්න සිස්ටම් එක තවත් ශක්තිමත් කරන එක. පේනව නේද? මේ තුනම එකට එකතු වුණාම කොච්චර ශක්තිමත්ද කියලා. හරි. අපි දැන් එන්නේ මේ කතාවේ අවසාන කොටසට. මොකද නූතන ලෝකයේ පාලනය කියන එක එන්නම සංකීර්ණ වෙනවා. අද තියෙන අභියෝග ගොඩක් වෙනස්. හිතන්න workplace privacy එහෙම නැත්නම් සේවකයන්ගේ පෞද්ගලිකත්වය ඒකයි ආයතනයේ ආරක්ෂාවයි අතර තුලනයක් තියාගන්නේ කොහොමද? එක රටක හරියන පාලන ක්‍රමයක් තව සංස්කෘතියකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම එක්ක පාලනයේ මූලධර්ම වුණ දිගටම අප්ඩේට් වෙන්න ඕන. ඒකින් මේ හැමදේම එකතු කරලා ගත්තම පාලනය කියන දේ දිහා බලන්න ඕන අලුත් විදිහකට. ඒක හරියට නැවක් පදින කැපිතාන් කෙනෙක් වගේ. එයා නැවේ වේගය සීමා කරනව නෙවෙයි. එයා කරන්නේ ගමනාන්තයට යන්න නිතරම කොම්පාස්ුව බලනවා, සිතියම බලනවා, සුළඟේ දිශාව බලනවා. ඊට පස්සේ අවශ්‍ය විදියට නැව හසුරවනවා. පාලනය කියන්නේත් අන්නේ වගේ ගමන යන්න උදව් කරන මඟපෙන්වීමක් මිසක් ගමන නවත්තන බාධකයක් නෙවෙයි. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරලා යන්නම්. අද අපි ඉන්නේ රිමෝට් වර්ක්. ඒ කියන්නේ ගෙදර ඉඳන් වැඩ කරන AI. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය තීරණ ගන්න යුගයක. මෙන්න මේ වගේ ලෝකයක ඵලදායි. ඒ වගේම සදාචාරාත්මක පාලනයක් කියන්නේ මොකක් වෙයිද? ඒකේ අනාගතය කොයි වගේ වෙයිද? ඒක තමයි අපි හැමෝටම තියෙන අභියෝගය.